වෙල්කම් කියල පිළිගන්න වෙහිකල් ඇඩ YouTube චැනලකට වාලා හැමෝම ඉතිං අද කතා කරන්න යන්නේ සුසුකි වැගන්නාරකද BYD ඇටෝවන් එකද කියලා රයි් ඉතිං ඇටෝවන් එක ගැන කතා කරදි මම කලින් වීඩියක ඇටෝවන්නේ ගැන කතා කරල තින්න ඉතින් මම මේක ෂෝට්ලි කියන්න මේ BYD ඇටෝවන් එක ගැන්න ගොඩක් කටේ දන්න නැති හින්ද ඉතින් මේ BYD ඇටෝවන් එක මුලින්ම ගත්තොත් මේක වර්ෂන්ස් දෙකක් වෙනවා බේසික් වර්ෂන් එක සහ ප්‍රීමියන් වර්ෂන් එක ඉතින් මම අද මේක කම්පයා කරන්න යන්නේ BYD ඇටෝවන් බේසික් වර්ෂන් එක ඉතින් වැගනාර් ගැන හැමෝම දන්න ඉතින් වැගන්නාර්ගෙති ම අද කම්පයා කරන්න අරගෙන තියෙන්නේ සුසුකි වැගන්නාර් කස්ටම් ඉසෙඩ් එක 2025 එක ඉතින් ඒකට හේතුව තමා මේක මේ 2025 සිරිස් එක වැගන්නාර්කේ මේක තමා පොඩ්ඩක් වැඩියෙන්ම සෙල්ලුන වාහනය සහ ටිකක් පොපියුල එක මේක ඉතින් මේ අනිත් වැගනාර ස්ට්‍රින්ගේ වගේ අනිත්තේවත් අනිත්තව ගත්තෙන් පස්සේ මේකට වඩා පොඩිපොඩි එක්ස්ටීරියගේ වෙනස්කම් තමා තියන්නේ ලයිට්ස් බෆර්ස් ඒවා ඉතින් ඉන්ටීරියක් ගත්තත් පොඩිපොඩි වෙනස්කම් තමා තියන්නේ කියන වයිකල් එක සේම් ඉතින් ඔන්න ඔය දෙක තමයි ඉතින් කම්පයා කරන්න යන්නේ රයිට් අපි වැඩි කතා කරන්න නැතුව කෙලින්ම කම්පයාකට රයිට් ඉතින් මම මුලින්ම ගන්නේ BYD ඇටෝවන් එක මේ පැත්තෙන් ගත්තෙන් පස්සේ මේක ප්‍රයිසස් ගැන කතා කරලා ඉන්න ඉතින් මේ BYD ඇටෝවන් එක බේසික් වර්ෂන් එක වර ලක්ෂ 83කට වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම වැගන්නාර්ක පැත්තරියොත් වැගන්නාර්කවට ලක්ෂ 87කට වගේ මුදලකට තමා බලාගන්න පුළුවන් වෙන්නේ රයිට් ඉතින් ඔන්න ප්‍රයිස් එක අතින් ගත්තොත් ඔන්න BYD එක අඩුයි වැගන්නාර්ක වැඩි රයිට් ඉතින් ඊට පස්සේ පවයක ගැන කතාකරොත් ඉතින් හැමෝම දන්නවා ඉලෙක්ට්‍රික් කාන්ස්වල නෝමලි පව එක වැඩියෙන් ප්‍රඩියස් වෙනවා ඒ යන්න දෙයක් නෙමිතින් වැගනාරෙන් ගත්තමල දන්න 660 එන්චින් එකක් තියෙන ඉතින් ලොකු පව එකක් නැහැ රයිට් ඉතින් පවය අතින් ගත්තත් BYD එක ඉස්සරහින් ඉන්න ඉතින් සාමාන්‍යයෙන් හෝස් පව 75ක් වගේ මේක ප්‍රඩියස් වෙනවා ඉතින් වැගනාර්ගේ නම් සාමාන්‍යයෙන් 4850 වගේ හෝස් පව තමා ප්‍රඩියස් වෙන්නේ ඉතින් එතකොට පවයි ගත්තහම ඇටෝවන් එක ඉස්සරහින් ඉන්නවා රයිට් ඊට පස්සේ වැදගත්මදේ මේකේ එක චාර්ජයකින් කොච්චරක් දුවන්න පුළුවන්ද කියන එකන ගොඩක් කට්ටිය බලන්න ඉතින් මේකේ ඔයාලට කිලෝමීටර් 300ක දුරක් එක චාර්ජයකින් ගමන් කිරීම හැකියාවක් තියෙනවා ඉතින් වැගනාර්ක පැත්තරියත් ඔයාලා දන්න ෆුලි පෙට්‍රල් කාර් එකක් ඉතින් මේකේ ෆුවල් ටැන්ක් කැපැසිටි එක තියෙනවා ලීටර් 27ක් ඒවගේ මේකේ ෆුවල් එෆිසින්සි එක ගත්තොත් ලිටරට කිලෝමීටර් 22ත් 25ත් වගේ අතර තමා මේකේ තියෙන්නේ ඉතින් මේ දෙක රනිින් කොස්ටෙක් ගත්තොත් ඇතරම BYD අඩු ඉතින් වල දන්න ඉතින් මේගේ ඉලෙක්ට්‍රික් ඉන්ද එන්ජින එකක් නෑ ඔයිල් මාරු කිරීම මේ කිසි දෙයක් නැහැ ඉතින් ඒ අතින් ගත්තන් පස්සේ මේක රනිින් කොස්ට එක අඩුයි බට් වල දන්න මේක ඉලෙක්ට්‍රික් ඉතින් මේගේ අර එක පාරක් චාර්ජ් කරලා ඉතින් වලට කිලෝමීටර් 300 දුරක් යන්න පුළුවන් ඉතින් අර ඉගැන්නේ අර කොච්චර වුණත් ඉතින් අර වැගනාර්ගෙන ඉතින් වාලා දැන් ඕන තැනක පෙට්‍රල් ස්ටේෂන් තියනවා ඉතින් පෙට්‍රල් ගහගෙන ඕන තැනක බය නැතුව යන්න පුළුවන් ඉතින් අරක මං කියන බය කියලා නෙමෙයි ඉතින් ඔයාලා අර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සමහර බයයි ඉතින් අර ලොකු දුරක මේ වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක යන්න මොකද චාර්ජ් එක නැතුනොත් චාර්ජ් කරගන්න තැනක් තියෙයිද පුළුවන් නේද ඔය වගේ ඒවත් එක්ක අර කොස්ට් එක අඩු වුණාට අර පැත්තෙන් පොඩි ඉතින් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා බට් අර ඔයාලා ඩේලි යනවනං එක නොයි පොඩි ඔය කළම්බු වගේ ජොබ් එකට වගේ නම් අයිඩියල්ම එක BYD කියල කියන්න පුලන් රයිට් එක මං අතරකිවේ රයිට් එක අපිට අදාලනය අපට ඉතින් මම් දැම් මේක අර බේසික්ටි කතා කරු නිසා මම කියන්න මේක එක්ස්ටීරියක් ගැන ඉතින් ආල්ට BYD එක ඇත්තරම හොඳ ලුක් එකක් බලාගන්න පුලන් ඉතින් LED ලයිට්ස් එක ඉස්සරහා හොඳ ලුක් එකක් බලාගන්න පුළුවන් ඒ වගේ වැගන්නාරකෙත් හොඳ ලුක් එකක් තියෙන බට් ප්‍රීමියම් ලුක් එකක් නැහැ බට් හොඳ ලුක් එකක් මටනං ඇතරම කස්ටම ඉසෙඩ් එක හොඳ ලුක් එකක් තියෙනවා ඉතිං බට් ඕරෝල් කට්ටන් පස්සේ අල්ල පේන ඉතින් BYD එක සයිඩ් එක සහ හොඳ
ලුක් එකක් තියෙනවා රිය එක ගත්තත් ලස්සන LED ස්ට්‍රිප් එකක් යනවා එක දිගට වගේ පොඩි ස්පොයිලර් එකක් තියෙනවා ලස්සන ඩිසයින් එකක් තියෙනවා ඩිසයින් එකෙන් එක්ස්ටීරියර් ගත්තයින් පස්සේ අනිවාර්යෙන් BYD එක ඉස්සරහින් ඉන්නවා but ඉතින් WagonR එක නම් 2017-18 වගේ ඉඳන් එන එකම සේම් ඩිසයින් එක ඉතින් අර ලයිට්ස් මනන් ටික පොඩ්ඩක් තමයි වෙනස් වෙලා තියෙන්නේ බට් මේක හැච්බැක් කියන්නත් මේ පොඩක් කම්පැක්ට් හැච්බැක් එකක් විදියට තමයි යන්නේ WagonR එක අරක හැච්බැක් එකක් විදියට යන්නේ බට් එක්ස්ටීරියර් එක ගත්තයින් පස්සේ අනිවාර්යෙන් Atto 1 එක ඉස්සරහින් ඉන්නවා රයිට් ඊළඟට මම ඉන්ටීරියර් ගැන කතා කරන්න කලින් මේක සේෆ්ටි එක ගැන කම්පෙයාර් කරලා ඉන්නම් ඉතින් සේෆ්ටි එක ගත්තයින් පස්සේ Atto 1 එකේ අපිට 4 airbags හම්බ වෙනවා AEB emergency braking system lane keep assist SSR parking sensors වගේ safety features ගොඩක් අපිට මේකේ බලාගන්න පුළුවන් ඒවගේ මේක 5 star rating අපිට ලබා දීලා තියෙනවා ඉතින් ඔයාලා safety එක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ right WagonR එක පැත්තට ආවම WagonR එක අපිට 2 airbags බලාගන්න පුළුවන් ඒ වගේම ABS VSC vehicle stability control ඒ වගේම rear parking sensors වගේ safety features ටිකක් බලාගන්න පුළුවන් ඉතින් ratings ගැන කතා කරද්දී එච්චර අර වගේ 5 star rating එකක් අපිට මේකේ WagonR එකට ලබා දීලා නැහැ ඉතින් safety අතින් ගත්තාම කතා කරන්න දෙයක් නැහැ Atto 1 එක ඉස්සරහින් ඉන්නවා right ඒ වගේම දැන් අපි exterior එක ගැන කතා කරා safety එක ගැන කතා කරා ඒ වගේම දැන් අපි යමු interior එක ගැන කතා කරන්න right interior එක ගැන කතා කරද්දී ඉතින් ඔයාලා මම දැන් ඔයාලට පේනවා කොහොමද Atto 1 එකේ ඉන්ටීරියර් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මාරම ලුක් ඇන්ඩ් ෆීල් එකක් ප්‍රීමියම් ෆීල් එකක් දෙන ඉන්ටීරියර් එකක් ඔයාලට Atto 1 එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට් ඉතින් ස්ටියරින් වීල් එක ගත්තත් මල්ටි ෆන්ක්ෂනල් leather wrapped ස්ටියරින් වීල් එකක් වඩ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉන්ෆෝටේට් ෆ්‍රන්ට් එකේ ඔයාලට පේනවා ස්පීඩෝමීටර් එක ඔක්කොම ඩිජිටලි ඩිස්ප්ලේ එකකින් තමයි ඔයාලට ඒක තියෙන්නේ. ඉතින් මාරම ලුක් ඇන්ඩ් ෆීල් එකක් තියෙනවා. ඒ වගේම WagonR එකේ ඔයාලට ඉතින් ඔක්කොම මේ ඇනලොග් මීටර්ස් තමයි තියෙන්නේ. ඒක අතින් ගත්තාම ඉතින් Atto 1 එක අනිවාර්යෙන් ඉස්සරහින් ඉන්නවා සහ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකෙන් තමයි ඔක්කොම වාහනේ කන්ට්‍රෝල් වෙන්නේ. ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ 10.1 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් Android Auto Apple CarPlay ඔක්කොම සපෝට් කරනවා මේකට. ඉතින් ඒ වගේම මේකේ ඇතුළ ගත්තාම සීට්ස් එහෙම සින්තටික් ලෙදර් සීට්ස් තියෙන්නේ. ප්‍රීමියම් වර්ෂන් එකට යද්දී මේ වයර්ලස් චාර්ජින් ඊට පස්සේ ෆ්‍රන්ට් ඩ්‍රයිවර් සීට්ස් සහ පැසෙන්ජර් සීට්ස් ෆුලි ඉලෙක්ට්‍රික් දීලා තියෙනවා. ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් එනවා ප්‍රීමියම් වර්ෂන් එකේ. ඉතින් මම අද කම්පෙයාර් කරන්නේ බට් මේකෙත් සින්තටික් ලෙදර් සීට්ස් එහෙම ලබා දීලා තියෙනවා. ඉතින් කම්ෆර්ටබල් එක අතින් Atto 1 එක ඉස්සරහින් ඉන්නවා සහ ඉන්ටීරියර් එකේ ලුක් ඇන්ඩ් ෆීල් එක අතින් හැමදේම Atto 1 එක ඉස්සරහින් ඉන්නවා. බට් WagonR එකේ normally same design තමයි 2017-18 එකේ ඉඳන්ම එනම ඉන්ටීරියර් තමයි පොඩි වෙනස්කම් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්ටීරියර් එක අතින් ගත්තත් ඔන්න මේ Atto 1 එක ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය ටික කම්පෙයාර් කරලා බලද්දි ඉතින් ඔය ටික තමයි බේසික්ලි බලන්න තියෙන්නේ. වාහන දෙක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් සාමාන්‍යයෙන් කතා කරපු දේවල් වලින් Atto 1 එක ඉස්සරහින් ඉන්නවා. බට් අර මේකේ කම්පෙයාර් කරන්න කියන්නේ ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරාම ඉතින් BYD එකේ ප්‍රයිස් එකත් අඩුයි සහ ඒ වුණාට මේක තියෙන ෆීචර්ස් සේෆ්ටි එක ලුක් එක යතින් WagonR එකට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොකද ඇත්තටම ගත්තොත් BYD එකක් යූස් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න ඒකේ තියෙන කම්ෆර්ටබල් එකේ අර ක්වොලිටි එක. ඉතින් ඇත්තටම WagonR එකත් මෙහෙමයි. WagonR එකෙත්
ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍යයෙන් හොඳ වෙහිකල් එකක්. ඉතින් ඉස්සරින් ඉඳන් මෙන්න මේක මයිල්ඩ් හයිබ්‍රිඩ් ෆුවල් කන්සම්ප්ෂන් එකත් හොඳයි. ඉතින් මේක ඇත්තටම අර ප්‍රයිස් එක අතින් ගත්තාම ඉතින් වැගනාර් එක ඕවා කියලා හිතන්න පුළුවන් මේකේ තියෙන ෆීචර්ස් ඒක නෑ. ඒ වුණාට ප්‍රයිස් එක නම් too high කියලා කියන්න පුළුවන්. ඕක තමා කම්පෙයාර් කරද්දි ඉතින් මෙහෙමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන්නේ මේකට වඩා මේක කියන්නේ මම මේක කම්පෙයාර් කරලා බලුවේ මේ දෙකේ ඔප්ෂන්ස් කොහොමද, ඒ ටික කොහොමද, මොකද්ද මේකෙන් ඉස්සරහින් ඉන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන ගන්න බලන්න ඔයාගේ පර්පස් එක ගන්න. ඔයා ඩේලි යනවද අනම්මනම් ඒ ඔයාගේ චොයිස් එක අනුව ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ප්‍රයිස් ඔයාගේ තියෙන බජට් එක අනුව සහ ඒ දේවල් අනුව ඉතින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම කම්පෙයාර් කරලා කිව්වේ කොහොමද මේකේ තියෙන වෙනස්කම් ප්‍රයිසස් එකත් එක්ක. රයිට්. ඉතින් BYD Atto 1 එක හොඳ ෆුල් විස්තරයක් මම මගේ මේකට කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න. අනිවාර්යෙන් බලන්න. ඉතින් මේකදී ඔයාලට Atto 1 එක ගැන කම්ප්ලීට් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් හරි. ඉතින් තවත් ඉස්සරහට අනිවාර්යෙන් මේ වගේ වැදගත් වීඩියෝස් ගේනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හමු වෙමු. සියලු දෙනාට ජය වේවා.